අපි ගොඩක් වෙලාවට ගිය බොක්ස් ගැන කතා කරන්නේ ගිය බොක්ස් ගැන දන්න එක්කෙනෙක් එක්ක. අපි ගිය බොක්ස් වලට එක්ස්පර්ට්ලා 4 දෙනෙක් එක්ක කතා කරමුද ගිය බොක්ස් ගැන. එන්නකෝ මේ වීඩියෝ එක බැලුවොත් ඔයාගේ ගිය බොක්ස් එකේ ප්‍රශ්නයක් නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. එන්න. හරි ඉතින් මම කිව්වනේ අද අපි කතා කරන්නේ ගිය බොක්ස් සම්බන්ධ එක්ස්පර්ට්ලා 4 දෙනෙක් එක්ක කියලා. මේ පැත්තෙන් ඉන්නවා අපිට ඉෂාන් ඉන්නවා, ඊට පස්සේ ගයාන් ඉන්නවා, තිවංක ඉන්නවා, ඊට පස්සේ දුමින්ද ඉන්නවා. මේගොල්ලෝ 4 දෙනා ගිය බොක්ස් සම්බන්ධව හොඳටම දන්න අය. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න අද අපි කතා කරමු. හරි ඉතින් අපි හයිබ්‍රිඩ් රන් එකේ ඉඳලා ගිය බොක්ස් ගැන කතා කරලා තියෙනවා. හැබැයි අපිට තව කතා කරන්න ගිය බොක්ස් සම්බන්ධව ගොඩක් දේවල් තියෙනවා. මම මුලින්ම කතා කරන්නම් ඉෂාන් එක්ක. ඉෂාන් තමයි අපිත් එක්ක ඕගොල්ලන්ට හොඳ හුරු පුරුදු එක්කෙනා. මේ ඉෂාන් අපි ගිය බොක්ස් ගැන ගොඩක් කතා කරනවා. ගොඩක් අපි වාහන සම්බන්ධව ගිය බොක්ස් සම්බන්ධව කතා කරලා ඒකත් එක්ක මේ දැන් ගිය බොක්ස් එක කියන්නේ අපිට පේන්නේ නැති දෙයක්. වාහනේ ඩ්‍රයිවර්ට පේන්නේ නැහැ, ඕනට වාහනේ පේන්නේ නැහැ ගිය බොක්ස් එක. එහෙම වෙලා තියෙද්දි අපි කොහොමද මේ ගිය බොක්ස් එක ආරක්ෂා කරගන්නවා කියලා අපි කොහොමද දෙයක් කරන්නේ සහ ඇයි මෙච්චර ගිය බොක්ස් වල ප්‍රශ්න එන්නේ? ගිය බොක්ස් වල ප්‍රශ්න ඇත්තරම ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ තියෙන ෆේක් ඔයිල් වල ගැටලුව තමයි ලොකුටම බලපාන්නේ. එතකොට මයිලේජ් එකෙන් සාමාන්‍යයෙන් ලක්ෂ 2.5 පැන්නට පස්සේ සාමාන්‍යයෙන් ඔටෝ ගිය බොක්ස් එක ඔය එන ෆෝල් ටික නිතරම එන්න ගන්නවා. ඒ නිසා අපි ඉතින් ආරක්ෂා කරගන්න කිලෝමීටර් 40,000 දී ගියර් ඔයිල් චේන්ජ් එක හරි වෙලාවෙදි කරගන්න ඕනේ. ඒ වගේම වාහනේ පදින ඩ්‍රයිවර් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ වාහනේ එක තැන රේස් කරන්නේ නැතුව එතකොට වාහනේ ස්මූත්ලි ඩ්‍රයිව් කරන්න අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. ඒවත් එක්ක තමයි ගියර් බොක්ස් එකක් ආරක්ෂා වෙන්නේ. හරි. එතකොට දැන් එහා පැත්තට ගියාම ගයන් කියන්නේත් ගිය බොක්ස් සම්බන්ධව සෑහෙන කාලයක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. අපි එක්ස්පීරියන්ස් ගැනත් කතා කරමු. ගයන් මට කියන්නකෝ දැන් මේ ගිය බොක්ස් එකේ ප්‍රශ්නයක් එනකොට වාහනේ ඕන කොහොමද ගිය බොක්ස් එකේ දැන් ප්‍රශ්නයක් එනවා. තව දැන් මම වාහනේ මොනවා රිපෙයාර් එකට යන්න වෙනවා ගිය බොක්ස් එකේ. කොහොමද දැනගන්නේ කලින්? ඒ කියන්නේ මුලින් තිබ්බ දැන් ගිය බොක්ස් එකේ ප්‍රශ්නයක් පළවෙනි පාර පටන් ගන්නකොට මුලින්ම තිබ්බ ස්මූත් ගතිය එන්න ටික ටික අඩු වෙන්න ගන්නවා. සමහරක් විට උදේ ස්ටාර්ට් එකේදී අපි ගියර් එකට දැම්මම ගන්න නැති වෙලා යන වෙලාවල් එනවා. එහෙම දේවල් එක්ක තමයි පොඩ එක වෙනස් වෙන්නේ. ඒකට තමයි අපි ජීවිත රිපෙයාර් එකකට හරි මොකද්ද ෆෝල්ට් එක කියලා චෙක් කරගන්නේ. හරි ඊට පස්සේ ඉන්නවා අපිත් එක්ක දුමින්ද කියන්නේ හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. මේ දුමින්ද මට කියන්නකෝ දැන් මේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි දැනගන්නවා. දැනගත්තට පස්සේ අපි දැන් මේ වගේ තැනකට අරන් එනවනේ වාහනේ රිපෙයාර් කරන්න. මුලින්ම මොකද්ද කරන්නේ? ඒ කියන්නේ වාහනේ කොහොමද මුලින්ම චෙක් කරන්නේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා? අපි මුලින්ම වාහනේ ඔයිල් ලෙවල් එක චෙක් කරනවා. ඒ ඔයිල් ලෙවල් චෙක් කරලා වාහනේ මුලින්ම ඩ්‍රයිවිං කරනවා. ඊට පස්සේ අපි දැනෙනවා වාහනේ අදින්නේ නැත්තේ ඇයි කියලා. එතකොට එහෙම වුණොත් එහෙම වාහනේ ඕකේ ඕරිල් සෙට් එක තමයි ගොඩක් යන්නේ. වැල් බොඩිය අවුල් වෙනවා. ගියර් එකට ගොඩාක් පරක් වෙනවා. ඒ අමතර මේ වාහනේ අදින්නේ නැතු යනවා. CVT බෙල්ට් එක සෙට් කරන්න ගන්නවා. ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙන්නේ. හරි ඒකත් එක්ක අපි දැන් කතා කරමු. දැන් මේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් එද්දි සාමාන්‍යයෙන් අපි සමහර වෙලාවට දැන් මේ ප්‍රශ්නත් එක්කත් අපිට වෙලාවක් නැති වෙනවා. අපිට දැනෙනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් මෙහෙම ගියර් බොක්ස් එකේ ප්‍රශ්න තියෙනවා කියලා දැනගෙනත් අපි වාහනේ තව දුරටත් ඩ්‍රයිව් කරනවා. තමන්ගේ ගමන් බිමන් යනවා. ඒකත් එක්ක වාහනේට වෙන්න පුළුවන් ඩැමේජ් එක කොයි වගේ දිශා? වාහනයට වෙන්න පුළුවන් ඩැමේජ් එක කියන්නේ ඇත්තටම වාහනේ සමහරක් කියලා වෙනවා පෙට්‍රල් කරන එක ගොඩක් අඩු වෙනවා වාහනේ. ඒ වගේම වාහනේ එතකොට එන්ජින් පැත්තටත් බලපාන එක ලොකුවට වැඩි වෙනවා. මොකද ගියර් බොක්ස් එකේ ගියර් හරියට චේන්ජ් වෙන්නේ නැහැ කියන්නේ එන්ජින් එක රේස් වෙනවා වැඩි. එතකොට එන්ජින් එකේ ඔයිල් පිච්චීමක් හරි මොකක් හරි තිබ්බොත් ඒක වැඩි වීමක් වෙනවා. පෙට්‍රල් පැත්ත ඩීසල් පැත්ත සම්පූර්ණම පිච්චෙනවා වැඩි වෙනවා. ඔය වගේ ෆෝල්ට් තමයි ගියර් බොක්ස් එකේ දෝෂෙත් එක්ක වෙන අමතර වෙන්න පුළුවන් ෆෝල්ට් හැටියට තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගෙනත් වාහනේ ටික කාලයක් පැද්දට කමන්නේ නැද්ද? සාමාන්‍ය කිලෝමීටර් අපි හිතමු 5000ක් විතර පදිනවා කියලා. එහෙම පදින්න එපාද නැත්නම් දැනගත්ත මොහොතේ වාහනේ රිපෙයාර් කරගන්න ඕනද? ඇත්තරම පොඩි කාලෙදිම රිපෙයාර් කරගන්න පුළුවන් තමයි හොඳ. මොකද නැත්තම් ගියර් බොක්ස් එකට වෙන ඩැමේජ් එක ඇත්තරම ලොකුයි. රිපෙයාර් කරන්න පුළුවන් මොන ඩැමේජ් එක ආවත් එතකොට අර යන කොස්ට් එක ඇත්තරම ලොකු ගාණක් වෙනවා කස්ටමර්ට ෆෝල්ට් එකක් තියෙද්දි වාහනේ පදිනකොට. හරි. ඊට පස්සේ අපි ගෑන් එක කතා කරමු. ගෑන් දැන් මේ ගොඩක් වෙලාවට අපිට ගියර් බොක්ස් එකක් රිපෙයාර් කරන්න පුළුවන්. අපිට රීප්ලේස් කරන්න පුළුවන් යූස් ගියර් බොක්ස් එකක්.
මම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් ගියර් බොක්ස් එකක් අපිට රිප්ලේස් කරන්න පුළුවන්. දැන් කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනෙන් අපි සාමාන්‍යයෙන් හොඳම දේ මොකක්ද? ඒ කියන්නේ රිපෙයාර් කරන එකද? නැත්නම් අපි පාවිච්චි කරපු ගියර් බොක්ස් එකක් තියෙන එකද? නැත්නම් බ්‍රෑන්ඩ් නිව් ගියර් බොක්ස් එකක් තියෙන එකද? මේවයි දැන් පාවිච්චි කරපු ගියර් බොක්ස් එකෙන් රීකන්ඩිෂන් එක ගන්න. ඔව්. ඒක එතකොට ඒ වාහනේ අවුරුද්දත් එක්කම ඒ ගියර් පෙට්ටියත් ඒ ගන්න පරණ. ඔව්. ඒතර ඔක සාමාන්‍යයෙන් ගලවලා සොෆ්ට්වෙයාර් එක වලට අරගෙන තියෙනවා. ඔව්. එහෙම තියලා දානකොට අපි දන්නේ නැහැ ඒක ඇතුලේ තත්ත්වය මොකක්ද කියලා. ඔව්. අපිට ඒක ගලවලා බලන්න දෙන්නේ නැහැ. සතියක මාසෙක වගේ වොරන්ටියක් දෙන්නේ. ඔව්. එහෙම දීලා අපි කියමුකෝ අපි රිපෙයාර් කරනකොට වඩා අඩු ගානකට ජේ පෙට්ටිය ගන්න පුළුවන්. එහෙම අරගෙන මාසයක් විතර යනකොට ආයි ජේ බොක්ස් එක මොකද ඉෂුව එකක් ආවොත් ඔව්. ඒක ආයි රිටර්න් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි රිපෙයාර් එකක් කරොත් අපි ඒකේ වොරන්ටියක් ඔව්. එතකොට රිපෙයාර් එක කරනකොට පොඩ්ඩක් අර රීකන්ඩිෂන් ජේ පෙට්ටියට වඩා ගාන පොඩ වැඩි වෙන්න පුළුවන්. පුළුවන්. ඔව්. හැබැයි අපි අවුරුද්දක වොරන්ටියක් දෙනවා. අපි ඒක රිපෙයාර් එක කරලා. එතකොට කස්ටමර්ට බයක් නැතුව දුවන්න පුළුවන්. හරි. දැන් රීකන්ඩිෂන් එකක් දැම්මම පොඩි ප්‍රශ්නයක් නේද? ඔව්. කොයිලාය ප්‍රශ්නයක් ඉදි කියන්න දන්නේ නැහැ. ආයි රිටර්න් කරගන්න බැරි වෙනවා. ඒතකොට විදම දෙකක්. සාමාන්‍යයෙන් දැන් බ්‍රෑන්ඩ් නිව් ජේ පෙට්ටියක් දැම්ම කියන්නේ. ඒක ලොකු ගාණක්. ඔව්. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ කරන්නේ නැහැ ඔව්. සාමාන්‍යයෙන්. ලංකාවේ කෙනෙක්ට ඒක දරා ගන්න දරාගන්න බෑ. බෑ. ඒකද? ඔව් ඒකත් එක. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ජේ පෙට්ටි නැහනේ. ඔව්. ගෙන්නන්නත් එක. ඔව්. ඒකට ලොකු විදමක් යනවා. ඒකත් එක මේ දැන් ගයන්ගේ කතාව ඇතුළේ තව විශේෂ දෙයක් තිබ්බා මේ ගයන්කුව අවුරුදු දෙකක වොරන්ටි එකක් දෙනවා කියලා. දැන් ඉෂාන්නේ ගොඩක් වෙලාවට මේ ගියර් බොක්ස් සම්බන්ධව කතා කරන්නේ මයිත් එක. මම ඉෂාන්ගෙන් අහනවා ඉෂාන් මේ දැන් අවුරුදු දෙකක වොරන්ටි එකක් දෙනකොට හැබැයි මම දන්න තරමට සාමාන්‍යයෙන් කම්පැනි එකකින් ගියර් බොක්ස් එක රිපෙයාර් කරත් රිප්ලේස් කරත් හම්බෙන්නේ 1 year වොරන්ටි එකක්. දැන් හයිබ්‍රිඩ් වන් එකේ අවුරුදු දෙකක් වොරන්ටි එකක් දෙනවද? මොකද විශේෂත්වය? විශේෂත්වය කියන්නේ අපේ ගියර් බොක්ස් එකේ තියෙන ෆෝල්ට් එක ඉස්සෙල්ලාම අඳුර ගන්නවා මොකද්ද තියෙන ෆෝල්ට් එක කියලා. ඔව්. ඒකේ තියෙන ඩැමේජ් එකත් එක්ක තමයි අපි ඒක රිපෙයාර් එක කරන්නේ. කොහොමත් අපි ගියර් බොක්ස් එක රිපෙයාර් එකක් බාරගත්තට පස්සේ ඒක ෆුල් රිපෙයාර් එකට තමයි අපි බාරගන්නේ. එතකොට අපි ඒකේ තියෙන සියලුම පාර්ට්ස් අපි ඔක්කොම දානවා. ඒ කියන්නේ රිපෙයාර් කිට් එක, ක්ලච් ප්ලේට් පැක් එක, එතකොට ක්ලච් ප්ලේට් සමහරක් ඒවා හොඳව තිබ්බොත් අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඒවත් බ්‍රෑන්ඩ් නිව් කැලිම තමයි අපි දාන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම අවුරුදු දෙකක වොරන්ටි එකක් දෙනවා. අවම වාහනේ කිලෝමීටර් ලක්ෂ 2ක් අනිවාර්යෙන් දුවනවා අපි රිපෙයාර් එකක් කරොත්. ඔව්. හරි ඒකත් එක දැන් මේ කෙනෙක් කියන්න පුළුවන් ඔහොම වොරන්ටි දෙනවා කොහොමද? එක එක කතන්දර කියනවත් දන්නේ නැහැ. ආවට පස්සේ මෙතනට ආවට පස්සේ අපි ප්‍රශ්නයක් වෙලා මේ වෙන කතන්දර කියයිද දන්නේ නැහැ. හදලා දෙන්න බෑ කියයිද දන්නේ නැහැ. වොරන්ටි තිබ්බට දැන් ඔයා එළියේ ගිහිල්ලා වෙන මොන හරි කරගෙන ආවා කියලා කියයිද දන්නේ නැහැ. මෙහෙමත් කතා කියනවද නැත්නම් මොන ප්‍රශ්න වෙලා ආවත් ගියර් බොක්ස් එක රිපෙයාර් එකේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්න නෑ. හදලා දෙනවද නොමිලේ? අනිවාර්යෙන්ම අපි ගියර් බොක්ස් එකේ මොකක් හරි ෆෝල්ට් එකක් තිබ්බොත් අපි අනිවාර්යෙන්ම හදලා දෙනවා. හැබැයි අපි දැන් මෙච්චර කාලයකට කරපු කිසිම ගියර් බොක්ස් එකක් අපිට එහෙම රිපෙයාර් එකට නැවත රිපෙයාර් එකට ඇවිල්ලා නැහැ. අඩුම මයිලේජ් වලින් ලක්ෂ 2ක් අනිවාර්යෙන්ම දුවනවා. අපි ඒකයි වගකීමක් ඇතුව අවුරුදු දෙක වොරන්ටි එකක් දෙන්නේ. කොහෙවත් දෙන්නේ නැහැ මේ වගකීම. ඒක අපේ විශේෂත්වය. හරි. මම හිතන්නේ මේ හයිබ්‍රිඩ් ගන්න කියන්නේ ලංකාවේ ගියර් බොක්ස් සම්බන්ධව තියෙන විශේෂම දැන ඒක විශේෂත්වය වෙන්නේ. ඊටමත් කෙටි කාලයකින් තමයි මේ නම මේගොල්ලෝ අරගත්තේ. මොකද ගොඩක් වෙලාවට අපි වෙන තැන්වලට ගියාම ගියර් බොක්ස් සම්බන්ධව එක්ස්පර්ට්ලා ගත්තාම එක්කෙනා ඉන්නේ අනික් කට්ටිය වැඩ කරන ඒගොල්ලෝ ඉගෙන ගන්න කට්ටිය. හැබැයි මෙතන ඉන්නවා 4 දෙනෙක් තවත් අපේ එහා පැත්තේ මේකේ එහා පැත්තේ ෂොප් එකෙත් පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ වැඩ. ඒගොල්ලෝ මෙතනට ගේන්න බැරි තත්ත්වයක් තිබ්බ මං කතා කළාට. ඉතින් 4 දෙනෙක් ඉන්නවා මේ ස්ථානෙම එක්ස්පර්ට්ලා. ඉතින් ඒක තමයි විශේෂත්වය වෙන්නේ. ඒකත් එක්ක මට කියන්නකෝ මේ ගයන් මොන වගේ වාහනවලද ගොඩක් වෙලාවට මේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නේ නැත්නම් පොදුවේ ගත්තාම හැම වාහනයකම මේ ගියර් බොක්ස් ප්‍රශ්නේ නේද? වාහනයකම කියලා නම් එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය වදින කිලෝමීටර් ගානත් එක්ක ලක්ෂ එකමාර දෙක අතර දුර රිපෙයාරින් එන්න ඉඩ තියෙනවා. සාමාන්‍ය වැඩිපුරම ස්ට්‍රේන් තව ඇක්සියෝ වැලියන් වගේ වල ලක්ෂ එකමාර වගේ කිට්ටුවෙත් දෙන්න ගන්නවා. ඔව්. ඒ වගේ තමයි. ඔව්. එක්සෙල් වාහන ගැන මේ විශේෂයෙන්ම ගියර් බොක්ස් ගැන කතා කරනොත් මේ එක්සෙල් වාහන වල ගියර් බොක්ස් එකේ ලොකු ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ තියෙන එක්සෙල් වාහනයක් එක්සෙල් වාහන ගැන වෙනමම කතා කරනවා වැඩසටහන. ඒක ඉස්සරහට බලන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට. ඒකත් එක්ක දැන් මේ සාමාන්‍යයෙන් මේ ගියර් බොක්ස් එක රිපෙයාර් කරාට පස්සේ ගියර් බොක්ස් එක පරිසම් කරගන්න කෙනෙක් කොහොමද තමන්ගේ වාහනේ පාවිච්චි කරන්න ඕනේ? පාවිච්චි කරන්න කියන්නේ ඇත්තටම ගියර් බොක්ස් එකට සාමාන්‍යයෙන් ට්‍රැෆික් වල වගේ ඉන්නවනම් ලොකු ට්‍රැෆික් එක වගේ ඉන්නවනම්
පාකින් එකේ තියාගෙන අවස්ථාව හෝ නිව්ට්‍රල් එකේ තියාගෙන අවස්ථාව තමයි හොඳම. මොකද අපි D එකේ තියාගෙන ඉන්නවා කියන්නේ වාහනේ ඩ්‍රයිව් වෙන වාහනේ තමයි අපි බ්‍රේක් කරලා නවත්තන් ඉන්නේ. ඉතින් ප්‍රධානම මේ කොළඹ පැති වල පදින ගොඩක් වාහනවල ෆෝල්ට් එකක් පටන් ගන්න ප්‍රධාන ෆෝල්ට් එක තමයි ඔහොම ලොකු ට්‍රැෆික් වල D එකේදී හෝ රිවර්ස් එකේදී තියාගෙන ඉන්න එක. ඉතින් අර පාකින් එකට හෝ නිව්ට්‍රල් එකට දාගෙන ඉන්න පුළුවන් නම් ඇත්තටම වාහනේ අර තව කාලයක් පදින්න පුළුවන් අනිවාර්යෙන්ම. හරි ඒකත් එක්ක මේ දැන් මම දැක්ක මේ හයිබ්‍රිඩ් 1 පේජ් එකේ තියෙනවා මේ පල්ලමකට යද්දි ඔටෝ ගිය වාහනයක නිව්ට්‍රල් කරන්න එපා කියලා කතාවක් මම දැක්කා තියෙනවා. ඇත්තට මේක ගැන ගොඩක් කමෙන්ට්ස් තිබ්බා යට ගොඩක් අයට මේක ගැන ප්‍රශ්න තිබ්බා. මම දැකපු දෙයක් මම අහන්නේ ඇත්තට මේ නිව්ට්‍රල් කරන එකේ තේරුමක් තියෙනවද නැත්නම් ඒක තේරුමක් නැති වැඩක්ද ගියර් බොක්ස් එකට හොඳ නැද්ද මොකක්ද ඒක? ඇත්තටම ප්‍රධාන ෆෝල්ට් එක තමයි ජීවිත අනතුරක් වෙන්නත් පුළුවන් ලොකු පල්ලමක බෑවුමක වගේ නිව්ට්‍රල් එකට දානවා කියන්නේ වාහනේ එන්ජින් බ්‍රේක් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ නිසා ජීවිත හානියක් වෙන්නත් පුළුවන් මේ පැත්තෙන්. ගියර් බොක්ස් එකකට හානියක් වෙන්න පුළුවන්. මොකද ගියර් බොක්ස් එකේ හරියාකාරව ඔයිල් වැඩ කරන්නේ නැහැ. නියමිත පාර්ට්ස් වලට. ඒ නිසා එන්ජින් එකට සහ යන ඩ්‍රයිවර්ට එතකොට ගියර් බොක්ස් එකට හානි වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ලොකු බෑවුමක වගේ නිව්ට්‍රල් එක යන අවස්ථාවල. හරි. අපි ගියර් බොක්ස් ගැන මෙච්චර වෙලා කතා කළා. ගියර් බොක්ස් එකක් අපි බලන්න ඕන. ගියර් බොක්ස් එකක් ගලවලා තියෙද්දි කොහොමද මේ පාර්ට්ස් කියලා බලන්න ඕගොල්ලන්ට හම්බෙන්නේ නැහැනේ. අපි බලමු දැන් මේ පැත්තෙන් බලුවම ෆ්‍රාඩෝ එකක් තියෙනවා. ෆ්‍රාඩෝ එකේ ගියර් බොක්ස් එක තියෙනවා ගලවලා. අපි ඉෂාන් බලමුද ගිහිල්ලා මොනවද ෆ්‍රාඩෝ එකේ කොහොමද ගලවලා තිබ්බා මොනවද පාර්ට්ස් කියලා අපිට බලමුද ගිහිල්ලා. දැන් අපි ලෑස්ති වෙන්නේ ගියර් බොක්ස් එකේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න. ගොඩක් වෙලාවට ගියර් බොක්ස් කිව්වට ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා ගොඩක් වෙලාවට දන්නේ නැහැනේ. ඉෂාන් හැමදාම මේවත් එක්ක ඉන්නේ හැමදාම මේව ගලවගෙන දාගලනවා. හැමදාම මේව රිපෙයාර් කරනවා. 100%ක් ප්‍රශ්න නැති වෙන රිපෙයාර් කරලා දෙනවා. මට කියන්න අද අපි බලන් ඉන්න කට්ටියට මේ ගියර් බොක්ස් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ ඒවැ මොනවද වෙන්නේ කියලා. මෙතනින් අපි පටන් ගමුකෝ. මේ තියෙන්නේ ඇත්තටම ඔටෝ ගියර් බොක්ස් එකේ ක්ලච් ප්ලේට් කියන්නේ මෙන්න මේවා තමයි ඔටෝ ගියර් ක්ලච් ප්ලේට් කියන්නේ. ගොඩක් ඒවල වාහනේ ගියර් එක දැම්මම ස්ට්‍රිප් කරන එක වෙන්නේ මෙන්න මේ ප්ලේට් එක ස්ට්‍රිප් කරන්න ගත්තට පස්සේ මේක ප්‍රෙෂර් ප්ලේට් උත් පොඩක් සීස් කරලා තියෙනවා. මේක තමයි ක්ලච් ප්ලේට් එක කියන්නේ. ගොඩක් අය දන්නේ නැහැ මැනුවල් වාහනයක් වගේ නෙමෙයි. ඔටෝ වාහනේ ක්ලච් ප්ලේට් කියන එක ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ. මේක තමයි ඔටෝ වාහනේ ක්ලච් ප්ලේට් එක කියලා කියන්නේ. හරි ඊට පස්සේ මොනවද තියෙන්නේ අපිට කතා කරන්නේ? මේක තමයි ට්‍රාන්ස්මිෂන් එකේ ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකේ ෆිල්ටර් එක. ඒ කියන්නේ මේකේ මොන හරි යම්සි කාලයක් යනකොට මේකේ පාර්ට්ස් ගෙවීමකට ලක් වුණාට පස්සේ මේ ෆිල්ටර් එකෙන් තමයි මේ පාර්ට්ස් ගෙවිච්ච ඒවා ඇතුළට යන එක වළක්වන්නේ. දැන්ටත් මේකේ මේ ෆිල්ටර් එක බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන්ම ගියර් ඔයිල් චේන්ජ් එකේදී පවා මේක අනිවාර්යෙන්ම එක්ක ක්ලීන් වෙන්න ඕනේ නැත්නම් මේක රීප්ලේස් වෙන්න ඕනේ. මේක ගොඩක් මේ සීල් ටයිප් වෙන්නේ මේ ෆිල්ටර් එක. මේක නම් ගොඩක් ක්ලීන් කරන්න බෑ. මේක චේන්ජ් එකට තමයි රිප්ලේස් කරන්න වෙනවා. හරි ඊට පස්සේ මොනවද තියෙන්නේ ගියර් බොක්ස් එක ඇතුලේ? මේ ඇවිල්ලා බ්‍රේක් බෑන්ඩ් එක මේකත් ඩැමේජ් වුණාට පස්සේ වාහනේ එක්ක D එකට දැම්මට පස්සේ ඩොක් ගාලා සද්දයක් එක තමයි වැටෙන්නේ. ඉතින් මේවා ගොඩක් අයට දැන් දැනෙන්නේ නැති තමන්ගේ වාහනේ මෙහෙම ප්‍රශ්න තියෙනව නේද කියලා. අනිවාර්යෙන්ම. එතකොට මේක තමයි මේ හවුසින් එක. ගියර් බොක්ස් හවුසින් එක කියන්නේ මේක. මේක ඇතුළට තමයි මේ සියලුම මේක එළියෙන් දැකලා තිබ්බට ඇතුළ තියෙන්නේ මෙහෙම. ඇතුළේ තියෙන්නේ ඇත්තටම මේක මෙහෙම තියෙන්නේ. මේක ඉතින් හරි විදියටම හයි කරන්න ඕනේ නැත්නම් පොඩි අඩුපාඩුවක් හරි ආවොත් ගියර් බොක්ස් එක ඇත්තටම දාන තත්ත්වයටපත් වෙනවා. දන්නේ නැති කෙනෙක්ගේ රිපෙයාර් කරගත්තොත් ඒක තමයි වෙන්නේ. ඔව් අනිවාර්යෙන්ම. ඊට පස්සේ මොනවද තියෙන්නේ තව අපිට කතා කරන්නේ? ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකේ වැල් බොඩි එක කියන්නේ. මේ වැල් බොඩි එක කියන එක තමයි මේකේ තියෙන මේන්ම පාර්ට්ස් එක හැටියට බලපාන්නේ. මොකද මෙයාගෙන් තමයි ඔයිල් ප්‍රෙෂර් කරන්නේ අපි අවශ්‍ය ගියර් එකද මොන ගියර් එකේද ඉන්නේ. එතකොට ඒ ගියර් එකට අනුව මෙයා තමයි ඔයිල් ටික සප්ලයි කරලා හරි ප්‍රෙෂර් එක හදාගෙන මේ වැල් බොඩි එකෙන් තමයි ඒක සප්ලයි කරන්නේ. ඉතින් මේ ඔටෝ ට්‍රාන්ස්මිෂන් එක තියෙන ප්‍රධානම කෑල්ල. මේක ඇත්තටම ප්‍රධානම කෑල්ලක් තමයි මේක. මේක අනිවාර්යෙන්ම හරි විදියට තියෙන්න ඕනේ නැත්නම් මේ වාහනේ මොන රිපෙයාර් එක කරත් වැඩක් වෙන්නේ නැහැ. හරි. මේ මොකද්ද? මේ තමයි ට්‍රාන්ස්මිෂන් එකේ ඇත්තටම ක්ලච් පැක් එක හයි වෙනවා පිස්ටන් සමග මේ හබ් තියෙනවා. මේවා එකින් එක හයි වුණාට පස්සේ මේ ක්ලච් ප්ලේට් මේ දැති ටික මෙන්න මේ දැති වලට තමයි බහින්නේ. මේවා හරියාකාරවම මේක නිසි ප්ලේ එකක් තියෙන්න ඕනේ ක්ලච් ප්ලේට් වල. ඉතින් ඒවා හරි විදියට තියෙන්න ඕනේ. මේ ඇවිල්ලා ඔයිල් පම්ප් එක. ට්‍රාන්ස්මිෂන් එකේ ඔයිල් පම්ප් එක මේක 100%ක්ම
තියෙන්න ඕනේ නැත්නම් ඔයිල් ප්‍රෙෂර් එක නැති වෙනවා. ආ. මේක ටෝක් කන්වර්ටර් එක මේකට කියන්නේ. මේකේ ඇතුලේ කච් පැක් එකක් එනවා. මේක සීල් ටයිප් වෙන්නේ අපිට එළියෙන් බලන්න ක්‍රමයක් නෑ. මේක ඩැමේජ් වුණාට පස්සේ වෙනම ලෙඩක් එනවා ගියර් බොක්ස් එකේ. ඉතින් LED අපිට අඳුර ගන්න පුළුවන්. මේක ඩැමේජ් වුණාට පස්සේ. ආ. මේ ඉතුරු ඒවා තමයි මේ හවුසින්, බෙල් හවුසින් එක. එතකොට ඊට පස්සේ පෝවිල් එක හයි වෙන හවුසින් කෑල්ල. මේ ටික තමයි ඒ තියෙන ගියර් බොක්ස් පාර්ට්ස්. හරි ඉතින් ඔන්න ඕගොල්ලොන්ට ගොඩක් වෙලාවට ගියර් බොක්ස් එකේ රිපෙයාර් එකක් කරනවා කියලා කියනවා විතරයි. ගොඩක් වෙලාවට මේක බලන්න හම්බෙන්නේ නැහැ. මොනවද මේ ගියර් බොක්ස් එක ඇතුලේ තියෙන්නේ කියලා ගොඩක් වෙලාවට බලන්න වෙන්නේ නැහැ. එන්න ඒක තමයි අපි කතා කරේ. දැන් අපි බැලුවේ ප්‍රාඩෝ එකක ගියර් බොක්ස් එකක් තමයි තියෙනවා. දැන් ඇත්තටම දැන් මේ වගේ ප්‍රාඩෝ එකක අපි හිතමුකෝ වෙන ආයතනයකට ගිහිල්ලා මේක රිපෙයාර් කරොත් ලොකු මුදලක් යනවා. ඇත්තට මේ හයිබ්‍රිඩ් වන් එකට આવොත් එච්චර මුදලක් යන්නේ නැද්ද? දැන් ගොඩක් අය කියන දෙයක් තමයි මේ හයිබ්‍රිඩ් වන් එකට આવොත් සාමාන්‍ය ලොකු මුදලක් ගන්නෙත් නැහැ. හැබැයි ලොකු වොරන්ටි එකකුත් දෙනවා, අවුරුද්දක් විතර දෙනවා. මේ ඇත්තටම කොහොමද මේ වැඩේ වෙන්නේ? ඇයි ඒ කියන්නේ කොච්චර විතර මුදලක්ද ගන්නෙ? ඇත්තටම මේක කම්පැනි කෙනෙක්ටත් මේ වගේ වාහනයක් ලොකු මුදලක් ගන්නවා ගියර් බොක්ස් එක රිපෙයාර් එකට සහ ගියර් බොක්ස් එක රීප්ලේස් එකට. ඇත්තටම අපි මේකේ රිපෙයාර් එක කරනවා කම්පැනියෙන් හෝ වෙන තැනකින් ගන්න ප්‍රමාණයට වඩා භාගයක් විතර අඩුවෙන්. ඇත්තටම අපි මේ රිපෙයාර් එක කරන්නේ 100%ක් රිපෙයාර් එක කරනවා. එතකොට අපි කොහෙවත් දෙන්නේ නැති වොරන්ටි එකක් දෙනවා, 2 year වොරන්ටි එකක් දෙනවා අපි මේ හැම වාහනයකටම. ඉතින් ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. ඉතින් මුදලනොත් ලොකු ප්‍රමාණයක් අපි අඩුවෙන් ආරක්ෂා කරලා දෙනවා. හදලා දෙන්නේ. හරි ඉතින් හයිබ්‍රිඩ් වන් එකේ දැන් ඉෂාන් ගැන අපි දන්නවා, අපිත් ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඉෂාන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියන එක හයිබ්‍රිඩ් වන් ගැන දන්න හැමෝම දන්නවා. ඒකත් එක්ක මේ ඊට පස්සේ නෝ ගයන් අපේ වීඩියෝස් වලට අලුත්. මේ ගයන් මට කියන්න කොහොමද වගේ එක්ස්පීරියන්ස් එක, කොච්චර කාලයක් මේ ගියර් බොක්ස් සම්බන්ධව වැඩ කරනවද විස්තර ටික? මගේ එක්ස්පීරියන්ස් එක දැන් අවුරුදු 15ක් විතර එනවා. මම පිටරටත් වැඩ කරලා දිනවා. ඒ ටොටෝ ගියර් තමයි කරේ. යුරෝප වාහන කරලා දිනවා. අවුරුදු 15කට වැඩි කාලයක් එක්ස්පීරියන්ස් තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු කාලයක් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. ඉතින් මේ වගේ කෙනෙක්ට කියලා ගියර් බොක්ස් එකක් රිපෙයාර් කරගත්තොත් ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් එන්න හේතුවක් නෑ. අවුරුදු දෙකකට නෙමෙයි, හොඳ කාලයක් ඔයගොල්ලන්ට වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තේ ඉන්නවා අපිට දුමින්දගේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද? කොච්චර කාලයක් මේ ශාස්ත්‍රය වැඩ කරලා තියෙනවද? මං අවුරුදු 18ක් තිස්සේ තමයි ජොබ් එක කරනවා. ඕනම ගියර් බොක්ස් එකක් රිපෙයාර් කරන්න පුළුවන්. මේ ආයතනයේට මම අවුරුද්දක් විතර වෙනවා සේවය කරන්න ඇවිල්ලා. අපිට ඕනම වාහනයක් ආවොත් ඕනම ගියර් බොක්ස් එකක් රිපෙයාර් කරන්න කියාවක් තියෙනවා. හරි ඉතින් නිසලදිය ගැඹුරුයි කියලා කියනවනේ. ඒ වගේ කෙනෙක් තමයි මේ තිවංක කියන්නේ. තිවංකගේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් අවුරුදු 15කට වැඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ගියර් බොක්ස් සම්බන්ධව හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඒ විතරක් නෙමේ විවිධ ස්ථානවල සේවය කළා. මම හිතන්නේ හයිබ්‍රිඩ් වන් එකටත් ඇවිල්ලා දීර්ඝ කාලයක් වෙනවා. ගොඩක් වෙලාවට ගියර් බොක්ස් සම්බන්ධ වැඩක් කරද්දී අපිට මෙයාවත් ඉස්සරහින්ම තියන්න පුළුවන් කෙනෙක්. ඒ පිළිබඳ හොඳ දැනීමක් තියෙන කෙනෙක්, දැනුමක් තියෙන කෙනෙක්. හැබැයි වැඩිපුර කතා කරන්නේ වැඩ විතරයි. ඒක තමයි යාගේ තියෙන විශේෂත්වය. හරි ඉෂාන් මට කියන්නකෝ දැන් මේ හයිබ්‍රිඩ් වන් කිව්වහම ගියර් බොක්ස් සම්බන්ධව හැමෝම දැනුවත්. හැබැයි ගියර් බොක්ස් විතරක් නෙමෙයි, මෙතනට આવොත් කරගන්න පුළුවන් වැඩ ගැන කතා කරොත් බොහෝ දේවල් කරගන්න පුළුවන්. මොනවද ඊට අමතරව කරන වැඩ කටයුතු හයිබ්‍රිඩ් වන් එකේ? ඊට අමතරව සස්පෙන්ෂන් රිපෙයාර් කරගන්න පුළුවන්. එන්ජින් ෆුල් ඕවරෝල් ඒ රිපෙයාර් කරගන්න පුළුවන්. එතකොට AC රිපෙයාර්, ඉලෙක්ට්‍රීෂියන් රිපෙයාර්, එතකොට ඒ සියලුම රිපෙයාර් අපේ මේ හයිබ්‍රිඩ් වන් ආයතනයෙන් කරගන්න පුළුවන් ඔයාලට. වාහනයක් පදින රයිඩර් කෙනෙක් තමන්ගේ වාහනේ ගියර් බොක්ස් එක ආරක්ෂා කරගෙන තමන්ගේ වාහනේ යන ගමන හොඳට යන්න ගියර් බොක්ස් එකත් ආරක්ෂා වෙන්න මොන වගේ පිළිවෙලක්ද අනුගමනය කරන්න ඕනි රියදුරෙක් විදිහට? ඇත්තටම වාහනේ ගියර් බොක්ස් එක ආරක්ෂා කරගන්න ලොකු කඳු වගේ ප්‍රදේශවල ලෝ ගියර් පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා බෑවුම් වගේ ප්‍රදේශවලත් බ්‍රේක් ගියර් තියෙනවා, ඒවා පාවිච්චි කරන්න ඕනේ. වාහනේ එක තැන රේස් කරන්නේ නැතුව වාහනේ ස්මූත් ඩ්‍රයිව් වෙන්න වාහනේ ඩ්‍රයිව් කරගන්න පුළුවන් නම් ඇත්තටම දීර්ඝ කාලයක් ඒ වාහනේ පැදගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරි ඉතින් අද අපි කතා කරේ හයිබ්‍රිඩ් වන් එකේ ඉඳලා පිළියන්දල හයිබ්‍රිඩ් වන් එකේ ඉඳලා ගියර් බොක්ස් සම්බන්ධව. මොකද ලංකාවේම කතා වෙනවා ගියර් බොක්ස් සම්බන්ධව කතා කරනවා නම් පිළියන්දල හයිබ්‍රිඩ් වන් කියන්නේ අංක 1 කියලා. ලංකාවේ කොහෙවත් හම්බෙන්නේ නැති වොරන්ටි එකක් හම්බ වෙනවා. අවුරුදු 2ක වොරන්ටි එකක් කම්පැනි එකකින්වත් මේ වගේ වොරන්ටි එකක් ඕගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ගියර් බොක්ස් සම්බන්ධව කතා බහ කරනකොට ගියර් බොක්ස් සම්බන්ධව විතරක් නෙමෙයි, ඔයාගේ වාහනේ තියෙන ඕනම ප්‍රශ්නකට ගැටලුවකට විසඳුමක් ලබා ගන්න එන්ජින් රිපෙයාර් එකක්, පේන්ට් එකක්, ඕනම රිපෙයාර් එකක් කරගන්න හයිබ්‍රිඩ් වන් ආයතනයෙන් එන්න පුළුවන්. අත්දැකීම් තියෙන ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙන පිරිසක් තමයි මේ ස්ථානයේ සේවය කරන්නේ. ඒක තමයි මේ ස්ථානයේ තියෙන විශේෂත්වය.
ඔබගේ වාහනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න කියලා අපි නම්බර්ස් දාලා තිනවා කෝල් එකක් දෙන්න. ඒකත් එක්ක අපිත් එක්ක අද සම්බන්ධ වුණා ඉෂාන් සම්බන්ධ වුණා. ඊට පස්සේ ගයාන්, දුමින්ද, තිවංක හතර දෙනාට බොහොම ස්තුතියි. බොහොම කාර්යබහුල වෙලාවක් වාහනත් පිරලා තියෙනවා. ගොඩක් කැමරාවේ පිටිපස්සේ ඉඳලා බලාගෙන ඉන්නවා. වාහන අයිති අය වාහන අරගෙන යන. ඒක නිසා අපිට වැඩසටහන නිමා කරන්න වෙනවා. thank you අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් ඔයගොල්ලෝගේ වාහනේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න ඔය පහළ තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න. හයිබ්‍රිඩ් 1 එකට ඇවිල්ලා පිළියන්දලට ඇවිල්ලා ඔයගේ ප්‍රශ්න විසඳ ගන්න කියනවා. අපි තවත් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බෙමු.